අපි ගොඩක් වෙලාවට මේ වැඩසටහන් මාලාව තුළ කතා කරන්නේ සමාජයේ කුතුහලයට තුඩු දී ඇති සහ සමාජයේ විවාදයට පාත්‍ර වී ඇති මාතෘකා මාලාවක්. අපි දන්නවා නාගයෝ ගැන කතා කරනකොට අපි ගොඩක් වෙලාවට අපි දන්නා ප්‍රවෘත්තින් ගන්නාවක් තියෙනවා. එකක් තමයි බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මුචලින්ද නාග ධර්මයේ තුල වැඩි සිටි අවස්ථාව. මේ වගේ ලංකාවෙත් මුල්ම කාලේ ඉස්සෙම ප්‍රාග් බෞද්ධ ලංකාවේ නාගයන් සම්බන්ධ අවස්ථා කීපයක සඳහන් වෙනවා. අපි දන්නවා බුදුන් වහන්සේ අවස්ථා 3කදී ලංකාවට වැඩම කළා. ඒ අවස්ථාවේ පළවෙනි අවස්ථාව වැඩම කළේ මයංගනේට යක්ෂයන් দমনය කරනු සඳහා. දෙවෙනි අවස්ථාවේ බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ චූඩෝදර මහෝදර කියන නාගදීපයේ වාසය කරපු දෙබෑයන්ගේ යුද්ධයක් සමනය කරනු පිණිස, ඔවුන් සමාදාන කරනු පිණිස. ඊට පස්සේ නැවතත් තවත් තුන්වෙනි අවස්ථාවේ බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලබනවා. එහිදී මණි අක්කික කියන නාගරාජයාගේ ආරාධනෙන් තමයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. ඔහුගේ මණික් පළඟේ නැත්නම් මණික් පුටුවේ සිට බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළ මණික් පුටුව පසුව කැලණිය දාගබේ මිහිදම් කරනවා. ඉන්පස්සේ බුදුන් වහන්සේ ලංකාවේ විශ්වම 12 ස්ථාන තියෙන ස්ථාන වලට වැඩම කරලා ඒ වගේ සමාධි සුවයෙන් වැඩ හිඳලා ඒ ස්ථාන සුද්ධත්වයට පත් කරනවා. නාගයෝ කියන්නේ යක්ෂයෝ වගේම ගෝත්‍රයක්. විශේෂයෙන්ම මේ නාගයෝ ජීවත් වෙන්න ඇත්තේ මුහුදු බඩ ප්‍රදේශවල. නාගයෝ කිව්වම අපිට වර්ග දෙක නාගයෝ හිතේම ඇවෙනවා. එකක් තමයි සර්පයන්ගේ වෙස්යෙන් ඉන්න නාගයෝ, ඒ වගේම මිනිස් වෙස්යෙන් ඉන්න නාගයෝ. සර්පයන්ගේ වෙස්යෙන් ඉන්න නාගයෝගේ රූප ලංකාවේ ස්ථාන කීපයක ලැබෙනවා. විශේෂයෙන්ම සීගිරිය වගේ තැන්වලත් ඒ වගේ විශේෂයෙන්ම වැව් ළඟ, ජලාශ ළඟ සර්පනාග රූප කොටන එක සම්ප්‍රදායක් වෙලා තිබුණා. මොකද විශ්වාසයක් තියෙනවා නාගයා කියන්නේ ජලයට අධිග්‍රහිත සත්වයෙක් කියලා. ඒ වගේම නාගයාගෙන් සමෘද්ධිය සෞභාග්‍ය නිරූපණය වෙනවා. ඒ වගේ සර්පනාග වේශයෙන් ඉන්න රූප වගේම මිනිස් රූපෙන් සිටින නාග රාජ රූපත් ලංකාවේ ස්ථාන ගණනාවක අපිට දකින්න පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි අපේ මුරගල්. මුරගල් වල ඊටාම කඩවසම් කුමාරවරුන්ගේ වෙස්යෙන් නාගරාජ රූප කැටයමට නගා තිබෙනවා. ඔහු නාගරාජ රුවක් බව පෙන්වන්න පෙන 5ක් වගේ එහෙම නැත්නම් පෙන 6ක් 7ක් වගේ ඔහුගේ හිසට පිටිපසින් නෙලනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔහු නාගයෙක් බව. නාගිනී රූපත් සමහර අවස්ථාවල ලැබෙනවා. දැන් උදාහරණයක් හැටියට පොළොන්නරුවේ ලංකා තිලකයේ ඒ වගේ නාගිනී රූපයක් අපිට දකින්න පුළුවන්. මේ වගේ මුරගල් වල නාගිනී රූපත් ඇතැම් අවස්ථාවල කලාතුරකින් ඇතුල් කරලා තියෙනවා. නාගයන් සඳහන් වෙන්නේ පොළොව තුල ජීවත් වෙන කොටාසයක් හැටියට. අර යක්ෂයන් වගේම මේ නාගයෝ වන්දනා කරපු පිරිස නාග ගෝත්‍රය හැටියට සලකන්නට ඇති බවට සැකයක් නැහැ. නාග ගෝත්‍රිකයෝ කොතරම් කාලයක් ලංකාවේ වාසය කළාද කියලා අපි දන්නේ නැති වුණත් නාගයන් පිළිබඳ අදහස්, නාගයන් ඇදහිීම අද දක්වා සමාජයේ තියෙනවා. අපි අද වුණත් සමාජයේ සෑහෙන බහුතරයක් නාගයන් දේවත්වයෙන් අදහනවා. නාගයන්ට විශේෂ ගෞරවයක් දක්වනවා. ලංකාවේ පමණක් නෙවෙයි ඉන්දියාවෙත් මේ ගෞරවය භක්තිය තියෙනවා. අද පවා අපි දන්නවා නාගයන් අරක්ගත්ත දේවාල ගැන අපි කතා කරනවා. මේ වගේ අපේ සමාජයේ මේකත් මුල් බැසගත්ත එක්තරා ආකාරයක ආගමික වත්පිළිවෙතක් හැටියට සඳහන් කරන්න පුළුවනි. අපිට මහා වංශයේ සාධකයක් තියෙනවා ක්‍රිස්තු පූර්ව කාලයේදී කැලණියේ ජනාවාසයක් තිබුණු බව. ඒ කියන්නේ අපි දන්නවා කැලණි තිස්ස රජු
රජ කළේ කැලණියේ සිට. මේ කැලණිය කොහෙද තියෙන්නේ ගැන වාද විවාද තියෙනවා. නමුත් ගොඩක් අය හිතනවා මේ වර්තමාන කැලණිය කියලා. කැලණි තිස්ස රජුගේ කාලේ පිළිබඳව මහාවංශයේ සඳහන් වුණත් මේක තහවුරු කරන්න පුරාවිද්‍යාත්මක සාධක තිබුණේ නැහැ. මෙච්චර පරණ ජනාවාසයක් කැලණියේ තියෙනවයි කියන්න. නමුත් කැලණිය විහාරයට කිලෝමීටරයක් පමණ දුරින් පිළපිටිය කියන ස්ථානයේ අපිට පුළුවන්කම ලැබුණා මේ පැරණි ජනාවාසය හොයාගන්න. මේ ස්ථානයේ කැණීමක් කරනකොට පාසල් ශිෂ්‍යයෙකුට ලිඳක් හරනකොට ඒ ඉවුරු වලින් ඊටාම පැරණි කාලයට අයිති මැටි භාජන සොයා ගන්න පුළුවන්කම ලැබුණා. මෙම මැටි භාජන ක්‍රිස්තු පූර්වාවදියට අයත් බව ස්ථිරයි. මෙම ස්ථානයේම ප්‍රංශ ජාති කණ්ඩායමකුත් කැණීමක් කළා. මේකෙදි පැහැදිලි වුණා මේ කැලණියේ තිබෙන පැරණි ජනාවාසය මේකයි. ඒ වගේම එම ජනාවාසය ඊටාම පැරණි ජනාවාසයක් කියලා. ඇතැම් වෙලාවට මෙම ජනාවාසය අපි නාගයන් කියලා හඳුන්වන්නේ නැත්නම් නාග ගෝත්‍රිකයන් කියලා හඳුන්වන ජනාවාසය වීමට එක්තරා ආකාරයක ඉඩක් තියෙනවා.